අද මං ඇවිලා ඉන්නේ සන්ෂයින් කෝස්ට් වල තියෙන එක පොඩි වෝකින් ට්‍රැක් එකකට. මේකේ නම තමයි බුඩරිම් ෆොරස්ට් පාක් කියන වෝකින් ට්‍රේල් එක. මේකේ පොඩි වෝටර්ෆෝල් එකක් තියෙනවා කියලා කියනවා. සහ මේක හරිම පොඩි වෝක් එකක්. ඉතින් සන්ෂයින් කෝස්ට් කියලා කියපුවාම සෑහෙන ලොකු වෝක් ගොඩක් කරන්න පුළුවන් ඒරියා එකක් මේක. මේක හයික්ස් ගොඩක් යන්න පුළුවන් තැන් තියෙනවා. ග්ලාස් හවුස් මවුන්ටන් රේන්ජ් එක තියෙනවා. ඊට පස්සේ මවුන්ට් ගුන්ගුන් තියෙනවා. ඒ වගේ ගොඩක් මවුන්ටන් රේන්ජ් තියෙනවා. ඒ අතරින් සන්ෂයින් කෝස්ට් පැත්තේ තියෙන තව පොඩි එක ෆොරස්ට් පාක් එකක් තමයි මේ බුඩරිම් ෆොරස්ට් පාක් එක කියලා තියෙන්නේ. ඉතින් මෙතන එන්ට්‍රන්ස් එක ගාව මේගොල්ලෝ දාලා තියෙනවා අපිට මොනවද එක්ස්පෙක්ට් කරන්න පුළුවන් දේවල් සහ යන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන්ස් හැමදේම තියෙනවා. ඊට පස්සේ මෙතන බල්ලෝ ගෙනියන්න බෑ කියලා දාලා තියෙනවා. ට්‍රැක් එක ඇතුළට යද්දිම මෙතන ලස්සන මේ පොඩි පික්නික් ඒරියා එකක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් එන කෙනෙක්ට ඇවිල්ලා වාහනේ අතන උඩ පාක් කරලා මෙතන ලස්සන පික්නික් ඒරියා එකක් තියෙනවා. අතන බාබකියු දාන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ ෆැසිලිටි ඉදන් හදලා තියෙනවා. ඉතින් ෆොරස්ට් එක ඇතුළට යන්න තියෙන්නේ. මෙතනින් තමයි ෆොරස්ට් එක ඇතුළට යන්නේ මම හිතන්නේ. මම මේකට කලින් මේක ඇවිල්ලා නැහැ. ඉතින් ගිහින් බලමු. මම ටික දුරක් ඉස්සරහට ඇවිදගෙන යනකොට මම දැක්කා මේ ගලක ගහලා තියෙනවා නූඩ් කියලා. ඉතින් මෙතනින් මේගොල්ලෝ පාර දාලා තියෙනවා. මම හිතන්නේ ඔතනින් ඉස්සරහට ගියාම කට්ටිය ඇඳුම් නැතුව නාන තැනක් ඇති. ඉතින් මම ඕවා සරින් ගන්න යන්නේ නැහැ. මේ ගුටි යන්න පුළුවන් හින්දා. මේ ඉතින් මම හිතන්නේ එහෙම කට්ටිය ඇඳුම් නැතුව නානවා නම් මොකද මෙහි තියෙනවා ඒ කල්චර් එක සමහර කට්ටිය ඉන්නවා එහෙම. ඒකට මේගොල්ලෝ වෙනම හදලා තියෙනවා තැනක්. මේ සන්ෂයින් කෝස්ට් වල තියෙන ලොකු වෙනසක් තමයි මේ සන්ෂයින් කෝස්ට් කියලා කියන්නේ මේ ඇත්තටම මුහුද අයිනේ තියෙන නගරයක්. ඉතින් කෝස්ට් කියන එකෙන් මේක තේරුම් වෙනවා. මම දැකපු ලොකු වෙනස තමයි දැන් ලංකාවේ නම් මුහුද අයිනේ කියලා කියපුවාම අර එච්චර ලොකු උස කඳු ඊට පස්සේ ග්‍රීන් කැලෑවල් වාගන් හරි අඩුයි. තියෙනවා නැත්තේ නැහැ. දැන් ලංකාවේ රූමස්සලා වගේ පැති ගත්තොත් තියෙනවා ලොකු කැලෑවල්. හැබැයි ඔස්ට්‍රේලියාවල හැම තැනම කියන්නේ හැම සිටි එකක් මම දන්නේ අනිත් ස්ටේට් වල කොහොමද කියලා මම ඉන්නේ ක්වීන්ස්ලන්ඩ් වල හැම සිටි එකකම වගේ දැන් බ්‍රිස්බන් වල ගත්තොත් වටේ තියෙනවා ගෝල්ඩ් කෝස්ට් ඊට පස්සේ සන්ෂයින් කෝස්ට් ඔය හැම එකම ගත්තොත් මාර ලොකු මේ ප්ලාන්ට් ඩයිවර්සිටි එකක් වගේම මේ ඩෙන්ස් ෆොරස්ට් තියෙනවා. මම හිතන්නේ ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ ඔක්කොම වටේ තිබිලා තියෙන ඉස්සර මේ ගිනි කඳු. ඔය ගිනි කඳු තමයි මේ කියන්නේ එකපාරට මාර විදිහට භූ විෂමතාවය වෙනස් වෙනවා. සෑහෙන වෙනස් භූ විෂමතාවයක් තියෙනවා. මේ පල්ලමේ ඉඳලා එකපාරට ලොකු කන්දකට යනවා. ඉතින් මම හිතන්නේ ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ වටේ පිටලා තියෙන ගිනි කඳු නිසා ඒ ඇති වෙච්ච බලපෑම සහ හරිම ග්‍රීන් වටේ බලා ගන්නකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර මාර ලොකු කැලෑවක් මැද්දෙන් යනවා. හැබැයි මෙතන ඉඳන් අපි මුහුදට තියෙන දුර ගත්තොත් මම හිතන්නේ මුහුදට කිලෝමීටර් 2-3ක් අතද කියලා. ඉතින් එච්චර පොඩි දුරක් ඇතුලේ මාර ලොකු කැලෑවක් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට. මම හිතන්නේ මම දැන් ඉන්නේ දිය ඇල්ල කිට්ටුව වෙන්න ඕන. මේ විදිහට අපි දිය ඇල්ල ළඟට යද්දි බලා ගන්න පුළුවන් ලස්සන පාලමක් අහලා තියෙනවා. මේ පාලමේ ඉඳන් ඔව් මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. මම පල්ලෙහාට තව ටිකකින් යන්න. පොඩි දිය ඇල්ලක් මේක. හැබැයි පරිසරය මාරම ලස්සනයි. ඉතින් මම යන්න හදන්නේ අර අරගොල්ලෝ දැන් යන පාරේ තමයි. මම දැන් මේ ඇවිදගෙන යන්නේ අර මම කියපු වතුර පාර දිගේ පල්ලෙහාට. ඉතින් මේකෙත් අර මම කලින් කිව්වා වගේම ගහලා තියෙනවා පඩි තෙල් හැම යන්න ඇවිදගෙන. මම දැන් මෙතන නැචරල් පූල් එකක් වගේ වතුර එකතු වෙනකන් තියෙනවා. රේන් ෆොරස්ට් එකේ පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න රේන් ෆොරස්ට් එක ඇතුලෙන් යන විදිහට ලස්සනට හදලා තියෙනවා. මේක රේන් ෆොරස්ට් එකක් කියන්න වෙන සාක්ෂි ඕනේ නැහැ. කොච්චර වතුර පාරවල් ගොඩක් තියෙනවද කියන එක අපිට බලා ගන්න පුළුවන්. මේක ඇතුලේ කොච්චර හොඳ ජල පෝෂක ප්‍රදේශයක් තියෙනවද කියලා. ඉතින් සෑහෙන අද ඉන්නවා සෙනසුර අදින් තමයි තනේ සෑහෙන ගොඩක් ඉන්නවා ක්‍රවුඩ් එක මෙතන.
හරිම ලස්සනයි. ඉතින් මෙතන ගොඩක් ඇවිල්ලා තිබ්බේ ෆැමිලිස් ළමයි වර්ගෙන් පොඩි ළමයි අම්මලා තාත්තලා ඇවිල්ලා මේ වගේ තැන්වල ඒගොල්ලෝ ඇවිදින්න එක්කන් යනවා. මේ තියෙන මම අර කලින් ඉඳපු වෝටර්ෆෝල් එක ගාම තමයි මෙතන ගෑනු කෙනෙක් පොතක් කියවනවා ඉඳගෙන. ඊට පස්සේ මේ පැත්තේ ෆැමිලි එකක් ඇවිල්ලා ඒගොල්ලෝ නානවා. ඉතින් මේක තමයි ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය කෙනෙක්ගේ වීකෙන්ඩ් එක. මෙතන කට්ටිය නානවා. අතන කෙනෙක් වෝටර්ෆෝල් එක ගාව පොතක් කියවනවා. ඉතින් මේ මිනිස්සු තමන්ගේ වීකෙන්ඩ් එක ඒ විදිහට තමයි එන්ජොයි කරන්නේ. ඒගොල්ලෝ හොයන්නේ නිදහස. මම අද දැකපු ලොකු වෙනසක් තමයි මෙතන ඔක්කොම වගේ ඉන්න ෆැමිලිස්. මං හිතන්නේ මමයි තව ගෑනු ළමෙක් මම දැක්කා. තව පිරිමි ළමෙක් තනියම ඇවිල්ලා ඉන්නවා. අනිත් ඔක්කොම ෆැමිලිස්. ඉතින් හයික් එක කිලෝමීටර් 1.2 කියලා තිබ්බේ. නමුත් ආයි එන්නත් ඕන සහ වතුර පාර දිගේ යන හයික් එක ඒගොල්ලෝ ඒකල ඉන්ක්ලූඩ් කරලා තිබ්බේ නැහැ. ඉතින් මං හිතන්නේ මම කිලෝමීටර් 5කට කිට්ටු වෙන්නේ එහාට මෙහාට ගියා. මොකද වතුර පාර දිගේ පල්ලෙහාට විතරගෙන ගිය නිසා. නමුත් මට කියන්න තියෙන්නේ මම මෙතන දැක්කේ මිනිස්සුන්ගේ ලයිෆ් එක ලංකාවේ සහ මේ තියෙන ලොකු වෙනසක්. ලංකාවේ අපිටත් මේ වගේ ලස්සන තැන් ගොඩක් තිබ්බට අපිට යන්න වෙලා නැහැ. අපේ ෆැමිලිස් වල අම්මලට තාත්තලට යන්න වෙලා නැහැ. ඒගොල්ලෝ සල්ලි වලට හිර වෙලා ගොඩක්. මොකද අනිවාර්යෙන් ලංකාවේ සල්ලි කියන ප්‍රශ්නේ මත ගොඩක් ওই දේ රඳා පවතිනවා. මේවා කරන මිනිස්සුත් ඉන්නවා. හැබැයි කරන්නේ නැති මිනිස්සු ප්‍රමාණය වැඩි. මොකද ඒගොල්ලෝ වීකෙන්ඩ් එකේ පවා කරන්නේ කීයක් හරි හොයාගන්න උත්සාහ කරන එක. ඉතින් අපරාධයක් මම දකින්නේ quality of life විදිහට මේක තමන්ගේ ෆැමිලි එකේ තමන්ගේ ළමයි එක්ක එමත් නැත්නම් තමන් තනියම නම් ඉන්නේ නිදහසේ මේ වගේ තැනකට ඇවිල්ලා ඒ පරිසරයේ සුන්දරත්වය විඳලා වීකෙන්ඩ් එකේ අර නිකන් ඔෆිස් එකෙන් කෝල් එකක් නැතුව ඔළුවට බරක් නැතුව ජීවත් වෙන එක තමයි මම හිතන්නේ මගේ අනුව quality of life කියන එකේ නිර්වචනය. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මොකද කෙනාගෙන් කෙනාට පර්ස්පෙක්ටිව් එක වෙනස් නිසා. නමුත් මම දකින විදිහට මට අනුව මේ තමයි quality of life. ඉතින් ඕස්ට්‍රේලියන්ස්ලා ඒක සෑහෙන හොඳට තේරුම් අරගෙන තියෙනවා සහ ඒ සඳහා ඒගොල්ලෝ නීති පවා හදාගෙන තියෙන. උදාහරණයක් විදිහට ගත්තොත් සෙනසුරාදා දවසක ඔයාලට ඔෆිස් එකෙන් ඔයාලට කෝල් කරනවා නම් ඔයාලට ඒකට විරුද්ධව ලීගල් ඇක්ෂන් පවා ගන්න පුළුවන් විදිහට මේගොල්ලෝ නීති හදලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙන කොච්චර දෙයක්ද මිනිස්සුන්ගේ නිදහසට ගරු කරන රටක්. ලංකාවේ නිදහසට ගරු කරනවා කියලා කියන හැබැයි නමට සෙනසුරාදා ගත්තොත් ඒත් වැඩ ඉවරලා ගෙදර ආවත් ඒත් වැඩ කියන එක තමයි මම දැකලා තියෙන්නේ. ඒ කන්සෙප්ට් එක තමයි ලංකාවේ දුවන්නේ. නමුත් මෙතන සම්පූර්ණයෙන් වෙනස්. සෙනසුරාදා කියන්නේ ඒගොල්ලෝ කොහේ හරි මේ වගේ තැනකට ඇවිල්ලා තමන්ගේ ලයිෆ් එක එන්ජොයි කරන දවස්. එහෙම නැත්නම් සිටි එකේ නම් ඉන්නේ ක්ලබ් එකකට ගිහලා එහෙම නැත්නම් කොහේ හරි බාර් එකකට ගිහලා පබ් එකකට ගිහලා දීලා පොඩක් අටල කරලා එන දවස්. මම හිතන්නේ එහෙම දවස් මිනිස්සුන්ට තියෙන්න ඕන. ඒක තමයි මිනිස්සුන්ගේ ලයිෆ් එකේ අර වර්ක් කරලා ඒගොල්ලන්ට ස්ට්‍රෙස් එක ඇති වෙන්න වීකෙන්ඩ් එකේ මේ මිනිස්සුන්ගේ අර වර්ක් ලයිෆ් බැලන්ස් එක මම දකින්නේ මෙන්න මේ විදිහට. වර්ක් එකට අමතරව ලයිෆ් එකකුත් තියෙන්න ඕන. ඉතින් ලංකාවේ මිනිස්සු හරි පව් ඒගොල්ලන්ට මේ වර්ක් ලයිෆ් බැලන්ස් එක කියන එක ගන්න හරිම අමාරුයි. ඉතින් මෙතනින් මම අද vlog එක ඉවර කරනවා. මොකද මම දැන් ආයෙ කාර් එකට යනවා. ටිකක් දුර ඇවිදින්න තියෙනවා. ඉතින් ආපු පාරේම තමයි අනිත් පැත්තට යන්න තියෙන්නේ. vlog එකෙන් යම්කිසි අයිඩියා එකක් ගන්න ඇති ඕස්ට්‍රේලියාවේ සන්ෂයින් කෝස්ට් පැත්තේ තියෙන භූ විෂමතාවය සහ මේ මිනිස්සුන්ගේ වීකෙන්ඩ් එකේ ලයිෆ් ස්ටයිල් එක මොන වගේද කියන එක ගැන.